මේ තියෙන්නේ මම ඩිජිටල් මාකටිං හරහා හොයාගත්ත ඩොලර් 300ක විත්ඩ්‍රෝවල් කරපු බැංක් ස්ලිප් එකක්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒක මගේ ලංකාවේ බැංකුවේ account එකට එද්දි රුපියල් 99695ක මුදලක් මට හම්බෙලා තියෙනවා. ඉතින් දැන් වෙනකොට ගොඩක් අය කැමති නැහැ 8-5 ජොබ් එකක් විතරක් කරලා ජීවත් වෙන්න. මොකද දැන් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක ඒක හරිම අමාරුයි. ඉතින් එහෙම අයට පුළුවන් ගෙදර ඉඳලා වැඩ කරලා මේ වගේ මුදලක් ඔයාගේ ඩොලර් ඉන්කම් එකක් විදිහට ඔයාගේ ලංකාවේ බැංකු account එකටම මේ මුදල් ලබා ගන්න. ඉතින් අද මේ වැඩේ කරන විදිය ඔයාට පියවරෙන් පියවර හරිම ලේසි විදිහට ඔයාට කරන්න ඕන කොහොමද කියලා අපි ඔයාට කියලා දෙනවා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් මම ශහාන් චානුක. මේ channel එකෙන් ඔයාට digital marketing ඒ වගේම business වලට අදාළ වටින වීඩියෝ අපි ඔයා ළඟට අරගෙන එනවා. දැනටමත් ලක්ෂයකට ආසන්න පිරිසක් අපේ වටේ එකතු වෙලා ඉන්නවා. ඔයත් ඉක්මනටම ගිහිල්ලා පහළ තියෙන subscribe button එක press කරොත් මේ වීඩියෝස් නොමිලේම ඔයා ළඟටම ලබා ගන්න පුළුවන් වෙනවා. අපිට මෙහෙම මුදල් ලැබෙන්න නම් අපි සමාජයේ තියෙන මොකක් හරි ප්‍රශ්නයකට විසඳුමක් අපි ලබා දෙන්න ඕන. ඉතින් මම එහෙම දැකපු ප්‍රශ්නයක් තමයි ගොඩක් businesses වලට ගොඩක් shops වලට දැන් වෙනකොට website එකක් නිර්මාණය කරලා නැති එක. ඉතින් මුලින්ම අපි කරන්න ඕන දේ තමයි මෙහෙම වෙබ්සයිට් එකක් නැති shops අපි එහෙම නැත්නම් business අපි මොනවද කියලා අපි හොයාගන්න ඕන. ඉතින් ඒකට අපිට මුලින්ම යන්න පුළුවන් මෙන්න මේ විදිහට Google Map එකට. ඒකට ගිහිල්ලා ඔයාට කැමති රටක කැමති ප්‍රදේශයක් ඔයාට select කරගන්න පුළුවන් මුලින්ම. ඉතින් මම යනවා United States වලට. ඉතින් ඒකේ මම මෙන්න මේ San Francisco කියන එක select කරනවා. ඉතින් මම බලනවා San Francisco වල මොනවද ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් නැති shops එහෙම නැත්නම් business කියලා. ඉතින් මේකෙදි අපිට පුළුවන් salons එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් car parts shop එකක් වෙන්න පුළුවන්, restaurant එකක් වෙන්න පුළුවන්, ඒ වගේම gym එකක් select කරගන්න පුළුවන් ඔයාගේ වැඩේට. ඉතින් මේ විදිහට ඔයාට සරලව ගිහිල්ලා මේක search කරන්න තියෙන්නේ ඔයාට ඔයා කැමති business එකක් කැමති shop එකක name එකක්. ඉතින් මේ විදිහට ඔයාට select කරාට පස්සේ අපිට හොයාගන්න පුළුවන් මේ එකින් එක පොඩ්ඩක් select කරාට පස්සේ ඒගොල්ලන්ගේ website එකක් තියනවද website එකක් නැද්ද කියලා. ඉතින් මේ විදිහට මම කිහිපයක් තෝරගත්තා මේකේ website එකක් නැති business එහෙම නැත්නම් shops කිහිපයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් salon එකක්, ඒ වගේම restaurant එකක්, ඒ වගේම fitness center එකක්, ඒ වගේම වාහන parts කරන shop එකක් විදියට මම මෙන්න මෙහෙම කිහිපයක් filter කරගත්තා මේගොල්ලන්ගේ website එකක් නැති අය විදිහට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි පොඩි ටේබල් එකක් හදාගන්න ඕන අපේ මේ හොයාගත්ත බිස්නස් වල විස්තර අපිට එකතු කරගන්න. ඉතින් මේ විදිහට පොඩි ටේබල් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඒකේ business name එක, ඒගොල්ලන්ගේ contact කරගන්න ඕන phone number එක, ඊට පස්සේ business category එක, ඒ වගේම address එක, ඒ වගේම Google business profile එක කියන මෙන්න මේ කිහිපය අපි එකතු කරගන්නවා අදාළ shops වලට අදාළව. ඉතින් මම ඔයාලට සරලව එකක් කරන විදිය පෙන්නන්නම්. මම මේ salon එක ගන්නවා. ඉතින් මේ salon එකේ business name එක මෙන්න මේ විදිහට මම copy කරලා මෙතනට add කරනවා. ඊට පස්සේ එතනම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ contact කරගන්න ඕන phone number එකකුත් මෙතන තියෙනවා. ඉතින් ඒකත් මම මේ විදිහට copy කරගන්නවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ business category එක මොකද්ද මේ business එක? gym එකක්ද, restaurant එකක්ද, මොකද්ද කියන එක. ඊට පස්සේ ඒගොල්ලන්ගේ address එක. ඉතින් මේකත් මෙතනම අපිට බලා ගන්න පුළුවන්. මේ address එකත් මේ විදිහට copy කරලා ඒකත් අපි collect කරගන්න. ඊට පස්සේ Google business profile එක. ඉතින් සරලව මෙන්න මෙතන මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාට ඒගොල්ලන්ගේ business Google business profile එක අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඒ විදිහට මම copy කරලා මෙතනට එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපි හොයාගත්ත වෙබ්සයිට් නැති business එහෙම නැත්නම් shop වල විස්තර මේ විදිහට අපිට table එකකට හදාගන්න. ඉතින් අපි බලමු මේවත් එක්ක කොහොමද අපි වෙබ්සයිට් එකක් නිර්මාණය කරලා දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ අපි මේගොල්ලන්ට වෙබ්සයිට් එකක් නිර්මාණය කරන්න අපි භාවිතා කරනවා මෙන්න මේ
Hostinger Horizon කියන platform එක. ඉතින් මේකට ගියාට පස්සේ හරිම සරලයි අපිට කියන්න විස්තර ටික ලබා දෙන්න තියෙන්නේ. ඔයා අනිත් AI tools පාවිච්චි කරනවා වගේ ChatGPT වේවා, Gemini වේවා, Grok මේ කැමති AI tool එකක් ඔයා භාවිතා කරන විදිහටම මේ Hostinger Horizon එකට ඔයාට prompt එකක් විදිහට දීලා ඔයාගේ වෙබ්සයිට් එක නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම මුලින් prompt එකක් හදාගන්න පොඩි text එකක් අපි හදාගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් අපි වැඩේට භාවිතා කරන මෙන්න මේ text prompt මේ හැම දෙයක්ම මම පහල description එකේ දාන්නම්. ඔයාට එතනින් මේ file download කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම prompt එකට අදාළ text එකක් මුලින් හදාගන්නවා. prompt එක හදාගන්න. ඉතින් මෙතනට අපි මුලින්ම business name එක මෙතනට add කරනවා. ඉතින් මෙන්න මේ salon එකේ name එක මම මෙතනට add කරනවා. අපි මේ salon එකට තමයි අද website එකක් නිර්මාණය කරන්නේ. ඉතින් මෙතනදී salon එකේ name එක, ඒගොල්ලන්ගේ business category එක, address එක, ඒ වගේම contact number එක, ඒ වගේම අපි එකතු කරගත්ත Google business profile link එක වගේ මේ දේවල් ටික මෙතනට දාන්න තියෙන්නේ. මේවා අමුතුවෙන් ආයෙ හොයන්න දෙයක් නැහැ. අපි අර table එකට මේවා ඔක්කොම ටික එකතු කරගත්ත නිසා. ඊට පස්සේ සරලව කරන්න තියෙන්නේ මේ සම්පූර්ණ text එකම copy කරලා යන්න ChatGPT එකට. මෙන්න මේ text එක එයාට ලබා දුන්නට පස්සේ ඔයාගේ website එක හදන්න ඕන කරන prompt එකක් ChatGPT එක ඔයාට ලබා දෙනවා. ඉතින් ඒකත් මෙතනින්දි ලබා දුන්නට පස්සේ සරලව කරන්න තියෙන්නේ ඒක මෙතනින් ඔයාට copy කරගන්න පුළුවන්. ඊට පස්සේ copy කරගත්ත prompt එක ඔයා යන්න ඕන Hostinger Horizon කියන මේ platform එකට. ඉතින් මේ platform එක මම පළවෙනි comment එකේ pin කරලා තියන්නම් මේ platform එකට link එක. ඔයාට එතනින් මෙන්න මේ Hostinger Horizon කියන platform එකට එන්න පුළුවන්. ඉතින් එහෙම ආවට පස්සේ මේ prompt එක මෙන්න මේ විදිහට ලබා දුන්නට පස්සේ ඔයාට විනාඩි 5කින් 10කින් වගේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ලස්සන වෙබ්සයිට් එකක් ඒගොල්ලන් හදලා දෙනවා. ඉතින් මතක් කරන්න ඕන මේ වෙබ්සයිට් අපි සෙල් කරන්න වගේම ඔයාගෙම කියලා බිස්නස් එකකට වුණත් මේ වෙබ්සයිට් එකක් ඔයාට Hostinger Horizon හරහා නිර්මාණය කරගන්න පුළුවන්. හිතන්නකෝ ඔයා මොකක් හරි clothing brand එකක් කරනවා, එහෙම නැත්නම් jewelry business එකක් කරනවා, එහෙම නැත්නම් මොනවා හරි handmade items ඔයා හදලා සෙල් කරනවා. මේ ඕනිම දෙයකට ඔයාට පුළුවන් ඔයාගෙම වෙබ්සයිට් එකක් ඔයාට Hostinger Horizon හරහා ඔයාට නිර්මාණය කරගන්න. ඒ වගේ මතක් කරන්න ඕන මේ අපි හදාගත්ත අර salon එකට අදාළ වෙබ්සයිට් එක මේක ෆයිනල් ප්‍රොඩක්ට් එක නෙවෙයි, මේක తాවකාලික වෙබ්සයිට් එකක්. ඉතින් මේකේ ඔයාට කැමති විදිහට මේකේ වෙනස්කම් සිදු කරන්න පුළුවන්. බලන්නකො මේකේ ලස්සන මේකේ අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා අදාළ බිස්නස් එකට අවශ්‍ය කරන. ඉතින් මේකේ තියෙන සර්විස්, ඒ වගේම කස්ටමර්ස් ලගේ ෆීඩ්බැක්, ඒ වගේම තවත් වටිනම දෙයක් තමයි මේක ඔයාට බලා ගන්න පුළුවන් මොබයිල් view එක. ඔයා මේක අදාළ salon එකේ කස්ටමර්ට මෙන්න මේ වගේ අපි වෙබ්සයිට් එකක් හදලා තියෙනවා. ඔයාට මේකෙන් ඔයාගේ වෙබ්සයිට් එක මොබයිල් view එක කරන විදිහත් ඔයාට බලා ගන්න පුළුවන් කියලා එයාට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙතන ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ හෝම් පේජ් එකට ගියොත් අපේ book and appointment කියන එක ක්ලික් කරාම බලන්න ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට මැසේජ් එකක් දාලා එහෙම appointment එකක් දාන්න පුළුවන්. ඒ වගේම contact numbers තියෙනවා, ඒගොල්ලන්ගේ location, ඒ වගේම මොනවද ඒගොල්ලන්ගේ business hours වගේ මේ හැම දෙයක්ම ඔයාට ඇතුළත් කරන්න පුළුවන් අදාළ salon එකට. ඉතින් ඔයා තෝරගන්න බිස්නස් එක අනුව ඒක වෙනස් වෙනවා. ඔයා රෙස්ටෝරන්ට් එකක්ද සිලෙක්ට් කරගත්තේ, ඔයා ජිම් එකක්ද, එහෙම නැත්නම් ඔයා කාර් පාර්ට්ස් ෂොප් එකක්ද කියන එක අනුව ඔයාගේ කැමති විදිහකට ඔයාට වෙබ්සයිට් එක හදන්න පුළුවන්. ඉතින් මේ වගේ හැම දෙයක්ම ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාට මේක නැවත එඩිට් කරන්නත් පුළුවන්. මෙන්න මේ එඩිට් කන්ටෙන්ට් ගියාට පස්සේ මේකේ තියෙන අන්තර්ගතය ඔයාට කැමති විදිහකට වෙනස් කරන්න පුළුවන්. ඉතින් සරලව ඔයාට මෙතන තියෙන ask for changes කියලා. ඉතින් එතනට ඔයා සරලව කියන්න මට මෙන්න මේ පින්තූරය වෙනස් කරන්න ඕන, ඒ වගේම මේ ටෙක්ස්ට් එක වෙනස් කරන්න ඕන, ඒ පින්තූරය වෙනුවට මෙන්න මේ පින්තූරය මට ඇතුළත් කරන්න ඕන කියලා මේ හැම දෙයක්ම මෙතනින් ඔයාට වෙනස්කම් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාට පුළුවන් කැමති විදිහට ඔයාගේ changes කරන්න අදාළ client එක්ක ඔයා කතා කරාට පස්සේ.
ඉතින් ඒකත් අපිට හරිම ලේසි මෙන්න මේ හොස්ටින්ජ හොරයිසන් හරහා මෙන්න මේ විදියට වෙබ් ප්ලට්ෆෝර්ම් එකක් නිර්මාණය කරන්න. ඉතින් ඊට පස්සේ අපි මේ වෙබ්සයිට් එක පබ්ලිෂ් කරන්න ඕන. ඉතින් සරලව මෙතනින් පබ්ලිෂ් බටන් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේ වෙබ්සයිට් එක පබ්ලිෂ් වෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ ඔයාට පුළුවන් මේකට ඩොමේන් එකක් ඇතුළත් කරන්න. ඔයාට අයිඩියා එකක් නැත්තම් මොකක්ද මේ ඩොමේන් එකක් කියන්නේ කියලා සරලව අපි facebook.com google.com ඒ වගේම apple.com කියන මෙන්න මේ විදිහට අනන්‍ය ලිපිණයට තමයි අපි සරලව මේ ඩොමේන් එකක් කියන්නේ. ඉතින් මේ ඩොමේන් එකක් කනෙක්ට් කරන වැඩේ ඔයා දැම්ම කරන්න යන්න එපා. ඔයා ක්ලයන්ට් එක්ක මේ වෙබ්සයිට් එක හදන එක ගැන කතා කරාට පස්සේ ඔයාට පුළුවන් එයාට ඩොමේන් එකකුත් ඔයාට නිර්මාණය කරලා දෙන්න. මම නමුත් ඊට කලින් ඔයාට පෙන්වන්න කොහොමද මේ ඩොමේන් එකක් ඔයා කනෙක්ට් කරන්න කියලා. ඉතින් සරලව අපි අර අදාළ සැලුන් එකටනේ මේ වෙබ්සයිට් එක හැදුවේ. ඉතින් මම ඩොමේන් එක ඒ සැලොන් එකේ නේම් එකටම තියෙනවද කියලා මෙතනින් සර්ච් කරලා බලනවා. ඉතින් එහෙම බලද්දී මට හම්බුණා ඒ සැලොන් එකට අදාළ ඩොමේන් එක තාම තියෙනවා. ඉතින් ඒ විදිහට මට ඒක ක්ලික් කරාට පස්සේ මට ඕන කරනවා මේ ඩොමේන් එක රෙජිස්ටර් කරන්න. ඉතින් මේ විදිහට මගේ විස්තර ටික ඇතුළත් කරලා ඔයාට පුළුවන් රෙජිස්ටර් බටන් එක ක්ලික් කරාට පස්සේ අදාළ සැලොන් එකට හදපු වෙබ්සයිට් එකට මේ ඩොමේන් එක කනෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ඩොමේන් එකකුත් මෙන්න මේ වෙබ්සයිට් එකට ඇතුළත් කරන්න. නමුත් දැනට මම මෙන්න මේ තාවකාලිකව හොස්ටින්ජ හොරයිසන් එක ඇතුළෙන්ම ලබා දුන්න වෙබ් ඇඩ්‍රස් එක පාවිච්චි කරනවා. ඉතින් ඒක පාවිච්චි කරලා අපි බලමු අපි මේ හදාගත්ත වෙබ්සයිට් එක කොහොමද අපේ ක්ලයන්ට් පෙන්වන්නේ. මෙන්න මෙහෙම මම වෙබ්සයිට් එකක් ඔයා වෙනුවෙන් හදලා තියෙනවා. ඔයා මේ වෙබ්සයිට් එක ගැන මොකද හිතන්නේ? ඔයාට මේ වෙබ්සයිට් එකට කැමති නම් අපි ඔයා වෙනුවෙන් ෆයිනල් ප්‍රොඩක්ට් එකක් ෆයිනල් වෙබ්සයිට් එකක් අපි ඔයා වෙනුවෙන් හදලා දෙන්නම් කියලා. ඉතින් ඒකට මම පොඩි මැසේජ් එකක් මේ විදිහට හදාගෙන තියෙනවා. ඉතින් ඒකෙදි මම කියනවා මම මෙන්න මෙහෙම Google Map එකේ බලද්දි මම දැක්කා ඕගොල්ලන්ගේ සැලොන් එකට මෙන්න මෙහෙම වෙබ්සයිට් එකක් තිබුණේ නැහැ. ඉතින් ඒ වෙනුවට මම ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට මම හැදුවා ඩෙමෝ වෙබ්සයිට් එකක්. මම තාවකාලික වෙබ්සයිට් එකක් ඔයාගේ සැලුන් එක වෙනුවෙන් මම නිර්මාණය කරා කියලා. ඉතින් මෙතනදී ඩෙමෝ වෙබ්සයිට් කියන එකට මෙන්න මෙතනට ඔයාට පුළුවන් අපේ හොස්ටින්ජ හොරයිසන් එකේ මෙන්න මේ තාවකාලික ලිපිනය මෙතනට ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාට කියන්න පුළුවන් මේ සැලොන් එකේ අයිති එක්කෙනාට මෙහෙම වෙබ්සයිට් එකක් හැදුවට පස්සේ ඔයාගේ එන කස්ටමර්ස්ලට ඔයාගේ තියෙන සර්විස් මොනවද ඔයාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා වෙනුවෙන් අපොයින්ට්මන්ට් එකක් දාන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකක් කරහා. ඒක තමයි ඔයාට වෙබ්සයිට් එකක් අවශ්‍ය වෙන්නේ කියලා එයාට තේරුම් කරන්න. ඊට පස්සේ ඔයාට කියන්න පුළුවන් ඔයා මේ තාවකාලික වෙබ් සයිට් එකට කැමති නම් මට පුළුවන් ඔයා වෙනුවෙන් ෆයිනල් වෙබ්සයිට් එකක් හදලා දෙන්න. ඉතින් ඒකෙදි ඔයා කැමති කලර්ස් පාවිච්චි කරන්න පුළුවන් මට. ඔයා කැමති ෆොටෝස් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ බුකින් හවර්ස් මට කැමති විදිහට වෙනස් කරලා ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ වෙබ්සයිට් එක මට හදලා දෙන්න පුළුවන්. ඉතින් මම ඔයාගේ පිළිතුරක් ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා ෆයිනලි ඔයාට කියලා ඔයාගේ නමත් ඇතුළත් කරලා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ලස්සන මැසේජ් එකක් ඔයාට හදාගන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ දැන් අපේ වෙබ්සයිට් එකත් අර මැසේජ් එකටම ඇතුළත් කරලා තියෙනවා. මේ සම්පූර්ණ මැසේජ් එකම ඔයාට පුළුවන් අපේ අර ටේබල් එකේ අපි කලෙක්ට් කරගත්තනේ අදාළ බිස්නස් එකේ අදාළ ෂොප් එකේ විස්තර. මෙතන අපේ කන්ටැක්ට් නම්බර් එකකුත් අපි හොයාගත්තා. ඉතින් මෙන්න මේ කන්ටැක්ට් එක through ඔයාට පුළුවන් ගොඩක් බිස්නස් WhatsApp එක through ඒගොල්ලන් ගනුදෙනු කරනවා. ඉතින් ඔයාට පුළුවන් WhatsApp එකට මෙන්න මේ විදිහට ලස්සන මැසේජ් එකක් දාන්න. මෙන්න මේ විදිහට අපි හදාගත්ත වෙබ්සයිට් එකත් ඇතුළත් කරලා. ඉතින් මේකෙදි කියන්න ඕන මේ අපේ පළවෙනි ක්ලයන්ට්ම අපිට මේ වැඩේට ඕකේ කියන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයා මෙහෙම කිහිපයක් try කරන්න ඕන. ඔයාට අනිවාර්යෙන්ම chance එකක් හම්බ වෙනවා. මේ විදිහට අපේ හොස්ටින්ජ හොරයිසන් හරහා
ලෝකෙ වෙබ්සයිට් එකක් නැති බිස්නස් එකකට ෂොප් එකකට අපිට වෙබ්සයිට් මෙහෙම නිර්මාණය කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේම බිස්නස් එකක් ඔයා කරන වනම් ඔයාටම ඔයාගේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකට ඔයාගේ ජුවලරි ෂොප් එකට ඔයා හදන හෑන්ඩ්මේඩ් අයිටම්ස් හදන ෂොප් එකට එහෙම නැත්නම් ඔයාගේ Facebook page එකක් ඔයා දැනටමත් කරන් යනවනම් ඒකට අදාළව ඔයාට වෙබ්සයිට් එකකුත් මෙන්න මේ Hostingger Horizon හරහා නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේකේ price and plans ගැන කතා කරද්දි අපිට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට plans කිහිපයක් මේ ගොල්ලන්ගේ තියෙනවා. ඉතින් මම දැනටවත් මෙන්න මේ most popular කියන කැටගරි එකේ තියෙන plan එක තමයි මම දැනටමත් use කරන්නේ. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාට 12 months විදිහට මේ විදිහට select කරලා මෙන්න මෙතනින් තියෙනවා have a coupon code කියලා. ඉතින් මෙතනට ඔයාට පුළුවන් අපේ coupon code එක ඇතුළත් කරාට පස්සේ මෙන්න මේ ෂෙහාන් 10 කියන එක ඇතුළත් කරාට පස්සේ ඔයාට මේකේ discount එකක් ලබා ගන්න. ඉතින් 10%ක discount එකක් ඔයාට ලබා ගන්න පුළුවන්. මේ plan එක ඔයාට ගොඩක් worthy ඔයාගේ වැඩ ටික කරගන්න. ඉතින් මේ හරහා ඔයාට පුළුවන් වෙනවා අපි අර මුලින් පෙන්නුවා වගේ ඔයාගේ ඩොලර් විදිහට ඔයාගේ ආදායමක් ගෙදර ඉඳලා ලබා ගන්න. ඔයා මේ හරියට මේ වැඩේ කරගෙන ගියොත්. ඒ වගේම අද වීඩියෝ එක සම්බන්ධ ඔයාට අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්න මතක ඇතුව වීඩියෝ එකට ලයික් එකකුත් දාලා ඔයාගේ ප්‍රශ්න පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි හැකි ඉක්මනින් ඔයාට උදව් කරනවා ඒවා විසඳ ගන්න. ඒ වගේම අපි තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඔයා ළඟටම එනකම් මෙන්න මේ වීඩියෝස් ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන්.